මුදලාලි අනේ මට සීනි 250 ඇන්කර් පිටි එකයි දෙන්නකෝ. අනේ ටක් ගාලා දෙන්නකෝ මේ ළමයාත් එක්ක ආවේ මේ උදේ පාන්දර. සල්ලි දෙන්න. මේ මට දෙන්නකෝ මම. දෙන්නම් කාසි වලට පටි දෙන්න බෑ ඉතින් ඈ. හරි දෙන්නම්. අපි නොදී ඉන්නවද? කියන්නකෝ ආට. නොදී ඉන්නවා කියන්නේ මේ ආයෙ පොත පිරනවා විතරයිනේ. හරි ඉතින් පඩි ගත්තාම දෙන්නම්. පඩි ගත්තාම උඹලා යන්නේ ටවුන් කඩවල වලටනේ බං ඒකනේ. මෙතනින් බලාගෙන යනවා ටවුන් කඩේට. ආයෙ පොත පිරනවා විතරයි. අම්මෝ ඔයාලා පුතේ අද්ද මුදලාලි හරි ඉතින් දෙන්න. මං ගිය මාසෙත් මං දන්නවා ගානක් තියෙනවා කියලා ඒකත් දෙන්න. මම මේ දැන් කුකුල අතින් අරන් ආවේ මිනිහා බලන් ඉන්නවා තේ. අනේ මිනිහාට තේ ටික හදලා වැඩට යවන්න ඕනේ මිනිහා මුදලාලි. ඒකයි මම මේ නයිටිය පිටින් ආවේ. ඉක්මනට දෙන්නකෝ මුදලාලි. මං දෙන්නම් සල්ලි. මම අනිවාර්යෙන් දෙන්න. මං අනිවාර්යෙන් ගෙනත් දෙන්නම්කෝ. මහත්තයා පඩි අරන් ආපුවම අනිවාර්යෙන් අරන් දෙන්න. හරි මුදලාලි අදට දෙන්නකෝ. මේ සල්ලිත් එක මං ගෙනත් දෙන්න. නෑ දෙන්නම් කාසි වලට නම් දෙන්න බෑ පුතෝ. හරි අදට විතරක් දෙන්නකෝ. මේ ළමයාත් අඬනවා මුදලාලි. අරන් ඵලයන්කෝ අදට විතරක්. අද විතරයි ඈ. හරි පුතේ මම දෙනවලු ඔන්න. කුක්කු පිටි දෙනවා මාමා. කියපන් මට ලිස්ට් එක. අනේ බොහොම ස්තුතියි මුදලාලි. දෙන්නම් ඈ අනිවාර්යෙන් දෙනවා ඈ. ඒක අනිවාර්යෙන් දෙනවා තේ. ඉදකින් මූසල ගෑනු උදේ පාන්දර එනවා නයිටි එකකින් කුණ්ඩක් කලාවගෙන මූසුව කටේ ගහන ෂි ඉදකින් බිස්නස් එකක්වත් වෙන්නේ දවසකට. කඩාගෙන පිටින් යන්නේ? හාගන්නද? නෑ හාගන්න වෙලාවක් දාගන්නයි මොකෝ? උඹ හිතුවද අපි ආවේ මුදලාලිගේ නගුල හොදන්න කියලා? අපි ආවෙත් උඹ ආපු වැඩේටම තමයි. මගෙන් මුකුත් දාගෙන නේද ඵලයන් පොලිමේ පිටිපස්සට මොකක්ද යකෝ කිව්වේ? උඹලා උදේට කෑවා මේ මෝ කියනවනේ අපි උදේට කෑවා කියලා. ඒකනේ බා අපි කෑවේ නෑනේ. අම්මා ගොටු පිට්ටු හදනවා. උඹලා දැම්ම යනවා. අඩු ගොටු පිට්ටු හදන නිසා අපිට යන්න කියනවා. පැය 10ක් කෝච්චිය ඇවිල්ලා ආපු ගමන් යන්න කියවනේ බා. යන්න කියලාත් කියද්දි තවත් ඉන්න බෑ බා. මං යනවා. අඩු අරු ගියානේ බා. උඹත් යනවා. ගෙදර කවුද? ඔව්. ඩෙන්ගු බලන්න ආවේ. එහෙම ගේන්න මේ හැසල්. වහලා ගහලා නේ. වහලනේ පේන ගහලා තියෙන්නේ. අයින් කරන පොල් කටු එහෙම දාන්නේ කොහටද? දීපඩ. වතුර බොන්නේ. කෝප්පි. අයියෝ. පා වෙනවා මේ අහන දෙයට මිනිස්සු උත්තර දෙනවා.